හෙල්ලෝ කොහොමද අදත් දවස පටන් ගන්න නුවරඑළියෙන් අද කරන්න තියෙන වැඩ නම් ගොඩක් තියෙනවා. හැබැයි අද පොඩ්ඩක් වෙදර් එක නම් ප්‍රශ්නයක් දානවා. බලමු වැඩේ කරගන්න පුළුවන් වේද කියලා. අද තියෙන්නේ මේ කැරට් වල අස්වැන්න නෙලා ගන්න වැඩක්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මේ වැස්ස පොඩ්ඩක් කේස් දානවා. බලමු වැඩේ කරන් යන්න කොච්චර පුළුවන් වේද කියලා. කරන් යන්න ඇත්තටම අමාරුයි මේ වැස්සත් එක්ක මේ අස්වැන්නට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ෆාම් එකේ මේ ග්‍රවුන්ඩ් එකේ විසික් කරලා දාලා තියෙන්නේ සයිස් එකෙන් ටිකක් පොඩි නැත්තම් චුට්ටක් කැපිලා ගියපු වගේ පාවිච්චි කරගන්න පුළුවන් කැරට් වැඩි ප්‍රමාණයක්. කුණු වෙච්ච ඒවා නම් ගන්න බෑ. බලන්න මේ වගේ කැරට් පාවිච්චි කරගන්න පුළුවන්. හැබැයි මේවා අපෙන් මිලදී ගන්න නැහැ. ඉතින් මේවා මේ ග්‍රවුන්ඩ් එකේම නරක වෙලා විනාශ වෙලා යනවා. ඉතින් ඒ වගේ කැරට් කොළ ඒ වගේ ඉතුරු වෙච්ච කැරට් එකතු කරලා ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට කොම්පෝස්ට් විදියට එකතු කරන එක විතරයි. හැබැයි මේකට ඔප්ෂන් එකක් අනිවාර්යෙන් හොයාගන්න ඕන. තාපරාදේ මේ අස්වැන්න. අද වැඩේ කරන්න බැස්ස දෙන්නෙම නෑ. ඒ හින්දා මම තීරණය කරා සුපිරි ෆාම කෙනෙක් එක්ක පොඩි කයියක් දාන්න. ඒ වගේම මේ කන්වර්සේෂන් එක මට ගොඩක් වැදගත් වුණා. ගොඩක් තොරතුරුත් තියෙනවා ඔයාලත් අහන්න. ඒ වගේම මගේ ප්‍රොජෙක්ට් එකකට ඉන්වෙස්ට් කරන්නත් මේ අයියා මේකෙදි කැමති වුණා. ඒක තමයි ස්පෙෂල්ම දේ. කපනවා පෙරේද කැප්පුවා 50,000. ඊට කලින් දවසේ කැප්පුවා 40,000. ඊට කලින් දවසේ කැප්පුවා 30,000යි. ඊයේ 40,000. අද කොහොමද? අද 60ක් වගේ ඉතුරු. 60ක්. මේ chance කියන්නේ මේ ඔක්කොගෙම දාලා තියෙන අහන්නද අපච්චි ආලා දාලා තියෙන්නේ. ආලා අර දෙසැම්බර් ආපු ගුණාතුට ප්ලැටේ ප්ලැට්. අල ටික ඔක්කොම ගියා. ඊට පස්සේ දිගරාපු ටිකක් තිබ්බලා මේ ටික දැම්මා මේ පැල ටික ගහලා තිබ්බ හින්දා මේ දෙක ගියා. දැන් ඒ ගිය ලොස්ට් එක මේකෙන් කව වෙනවනේ. ඒකත් chance එක නැත්තම් අලවලට ගැලවිච්ච ඔය අපිට එහෙම ආවෙම නැහැනේ මොකක් කියලා. අල දැම්මා නම් මේ එච්ච ලොකු හීල් එකකට යන්නත් බෑ වැස්සත් වැඩි. සාමාන්‍ය එකට 3-4 තමයි හීල් එක බලාපොරොත්තු වෙන්නේ. මේක වැදුනනේ ලස්සනට වැඩි. මේකේ නා මිලත් එක්කනේ. මිල සෙට් මේකින් තමයි ගඩි. දැන් මෙහෙන් කිලෝ 100ක් පටවගෙන ගියා නම් අන්තිමට සිල්ලර එකට සෙට් වෙන්නේ 60ක්. හරිද? කඩේට. ඒකේ මුත් මිනිස්සු තෝරලා එළුළු ගන්න. තෝරලා ගන්නකොට අවසානයේ ඌ එතන කිලෝ 50ක් තමයි උට විකිනේ. හරිද? ටිකක් අපත යනවා යම්මට මොර අපත යනවා. ඒ කියන්නේ අර පසුවසන හානිය වැඩිනේ අපේ රටේ. ඔව්. ඒක නිසා අර පසුවසන හානිය නිසා තමයි මෙහෙන් 100ට ගන්න එක එහි ගිල 200ට විකුණන්න වෙලා තියෙන්නේ. ඔන්න ඔය හානිය නිසා. ඒ හානිය නැත්තම් ඔය පෙට්ටි කේස් එක සාධාරණ. ඒක සාර්ථකයි නේද? සාර්ථකයි මේ ඕක කෑවේ මේ වැඩ කරන ගෝලේ. උන්ට පෙට්ටි උස්සන්න බෑනේ මන්නේ. රජයේ හිතුවේ නෑ ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ කාලේ. ඒ කාලේ හිතුවේ මේ පෙට්ටි වලට දාලා වුණ කෙනා අපි කීයටවත් අකමැති නෑ. ඔව් අපිත් කැමති. දැන් මේ චයිනීස් ඔක්කොම යන්නේ පෙට්ටි වලනේ. ඒක නිසා ගැටලුව තියෙන්නේ මේ නාට්‍යම්බිලාගේ. මී කැමති නෑ පෙට්ටි උස්සන්න. අනික ට්‍රාන්ස්පෝර්ට් එකකට ගැටලුවක් තියෙනවා. අරවා එහෙම නෙවෙයි උඩ නැගලා දාලා පහකලා මිල්කලා ගහනවා කෑලි දෙකක් යන කෑලි පහක්. ඒත් ඒකේ පාඩුවක් තියෙනවනේ. එහෙම ගෙනිච්චම තියෙන්නේ පාඩුවක් කියන්නේ. ඒක මේ වෙලෙන් දෙන්න පාඩුවක් නේ. රික්වෙස්ට් එකක් හොයාගන්න. මිලුස්සලා. පාඩුව තියෙන පාඩුවක්. පෙට්ටි වල එළවලු ගියත් මේ ලංකාවේ වගා කරන ප්‍රමාණය 120 තමයි වගා කරන්නේ. අය ඔක්කොම එළවලු ටික කැමරට මුනියන්නේ. දැන් එළවලු අඩුත් භාගයට භාගයක් බීම. බීම. භාගය කුණු පක්කි.
ඒ සතා මෙච්චර මේ එළුවලු මිලක් යන්නේ. අත ලංකාවේ වගා කරන ප්‍රමාණය මේ වගා කරන ප්‍රමාණය 120ක් වගා කරන යටි එළුවලු මේ ලංකාවට කන්නේ. ඔය කතන්දර ටික ගන්න ඉරවලා තියෙනවා. මේවට ප්‍රශ්න හොයාගන්න පුළුවන් මේ ග්‍රවුන්ඩ් එකට වැස්සන නේද? අනිවාර්යෙන් මොකට උත්තර දෙනවා. ඔය මිනිසුන් ඉතින් එතකොට එහෙම එළවලු වලට කටින්යක් සෙට් වුණාම පිටුරු ටීම් එක දාන්න පුළුවන් මේ කිරි හරක් වලට. අන්න ඒක වලින් ආවතාවක මුළු රටම. හරිද? කිරි හරක් වලට කොටසක් බහිනවා. ඊළඟට ෆෘට්ස් වලට පළතුරු වලට පිටුරු සෙට් එක බහිනවා. හරිද? ඊට පස්සේ පළතුරු ආවට යන ඉම්පෝට් කරන්න පුළුවන් ඕන තරම් පළතුරු. අපිට එච්චර අපේ හැම කාලෙම එක දේශගුණේ හොඳයි. එහෙම පොඩි වෙලාවකම දාන්න උන්නේ. දේශගුණේ. යා හිට. ඒ නිසා එච්චර මේ ඔය ක්‍රියාත්මක වෙන්නේ කිය අවුල තමයි තියෙන්නේ. හරි එන්න හරි මේක හරි. දෙන්නේ. ගන් වෙන්නේ. වතුර දාන්නයි බෙහෙත් ගන්නයි එකයි. ඒක පඩි කීයක් ඉතලද? 5 දිනකේ පඩියක් ඉතලද? 2000 ගන්න 1000. දැන් 2000 නෙදී. ඒ සල්ලි දාන ටික ටිකම ඉතුරුයි. මොකක් හරි නැත්තම් අපිත් ගන්නවා කනවා වගා කරනවා ගන්නවා කනවා වගා කරන උච්චරනේ. මේ තාක්ෂණයට ආවින්ද තමයි ඩ්‍රෝන් එකෙන් බෙහෙත් ගන්න. මේ ඒක අපිට නෑ පර්මිට්. ඒකේ ප්‍රශ්න ටිකක් තියෙනවා ඉතින්. ඒක ගත්තම ඊතර පොඩි කාට නෝ බෙහෙත්. මේකද? ඊතර පොඩි කාට නෝ මල්ලි රිසර්ච් එකක් කරනවා. ඔව්. මේක තමයි. කාබනික පොසම්. හරි. ලොකු නෑ උනාට කියන්න බෑ. තව ටෙක්නොලොජි දියුණු වුණා කියන්නේ මේ වගා සිතිවිලිකට දැන් මිනිස්සුත් නැති ප්‍රශ්නෙට උත්තරයක්ත් තියෙනවා. ඔව් දැන් මම අර කාණු ගන්නට මැෂින් එක ගෙනව තියෙන්නේ. ඒක මේ පොඩ්ඩක් මේ දවස් ඒකින් වැඩක් කෙරෙන්නේ නැහැ කියන්නේ පොල්ලොන්ටත් වැඩ නැති වෙනවා අනික මේ ඒකේ පොඩි මේ තල සෙට් එකේ පොඩි අවුලක් තියෙනවා. මොකද කොහෙන්ද කියන්නේ මේ කම්පැනිද? ඒක ජපානයේ ආවේ සාමාන්‍ය පොඩි කාණු කොටන්න හරි කාණු කොටන්න පස්සරේ මේ ගුරු කරන්ට ඒකට ආවේ අපි කරපු වැඩේ ඒකට පොඩ්ඩක් ඒකේ තල සෙට් එක පොඩ්ඩක් මොඩිෆයි කරලා අර අපිට ඕන විදිහට පස් විසිකලා යන විදිහට හදලා ගත්තා. පස් විසිකලා යන විදිහට. ඒකෙන් පස්සේ මේ කාණුවම ගන්න මේවට පස් බැන්දි මැෂින් එකේ. මේ ගෝවන්ට පස් බැන්දි මැෂින්. ඉතුරු බස් පස් බැන්දි. සුපිරියට පස් බැන්දි. ඉස්සරහට දැන් සේල්ස් එකේ හරි ගැටලු මොකද මේ මිනිස්සු තියෙන අපිට වැඩි ප්‍රශ්න. කෝටියක් ප්‍රශ්න හුන්ට තියෙනවා. ඒ නිසා සේවක ඇත්තෙත් නෑ. ඇත්තෙත් නෑ නේද? ඇත්තෙත් නෑ මේ දවස් ටිකේ මේ පාටඩිම කවුගේ දවස් ටිකේ හිටියා. දැස් කොටවත් ඉඳන් වල වැඩනේ. ඕන තරම් කට්ටිය. දවසට 3000ක් දෙන්න වෙන වෙලාවල් තියෙනවා. 3000 යා අපි 4000 දුන්නා. දවසට පඩි එක්කෙනෙක්ට. දවසේ පඩි. යාදට 3000ට වැඩි පල්ලා වැඩ කරපොයි. හිටපුවාන් 10ක් 20ක් වැඩත් කරනවා. ඔව්. 50000කට දවසට පඩි සල්ලි ඕනේ. 80000 ගත්තා. දැන් ඔක්කොම ලේසි වෙලා තියෙන්නේ මේ තව ආවනම් ටෙක්නොලොජි එක හරි. තව ඉස්සරහට එතකොට අපිට වියදම් පැත්ත අඩු වුණා කියන්නේ අපි කෑ ගහන්න ඕනෙත් නෑ. එළුළු මිලක් නාට කන්නේ දැක්කම කෑ ගන්න දෙන්නේ. ප්‍රසන්න මේ තාම කපන ගමන් ඉන්නේ මං කිරලා කියන්න. හරි ඒක අර කිව්ව විදිහට වැඩේ කරමු. මං කපලා ඉවරලා ඔයාලට කෝල් එකක් දෙන්න යන ටයිම් එකට. මේ මල පුංචි. මේ මල වගේ ලොකු නෑ. හරි මේ සරුබය වෙන සත්තිනේ මේකෙ මේ තට්ටු වැටලා තියෙන්නේ. දැන් මේක ඕර වෙන්න ළඟයි. තට්ටු වැටුණා කියන්නේ ඕර. හරි. ඔව්.
මේක එහෙම ගැටලුවක් නෑ. මේක මල් ලොකු හොඳට පිරලා තියෙනවා. ඔව්. මේක නෙමෙයි ගැටලුව. මේ ගුඩ ඉස්සෙනවනේ. හ්ම්. ඒ තමයි කිස් එක. අර වැඩි හරි ගොත් ඇත්තට මෙච්චර ඉඩක් නෙවනේ පොඩි ඉඩක් උන්. ඔව්. ඔය වැඩි හරි ගියොත් නේ අපියට ගේම ගැහුවොත් හරිද? අපිට දෙන්න පුළුවන් සාමාන්‍ය මල්ලේ සාමාන්‍ය මේ වෙළඳපොළ යනවා නම් කැරට් කිලෝ එකක් රුපියල් 100යි කියන්නේ. අද රුපියල් 400 දෙන්න. ඒ කාබනික කරන අය ඉන්නව නැතුව නෙමෙයි අපි ඒක කරක් වැඩසටහනකට ගියා නූරලී මහත්තයෙක් කතා කරා. ඒකල අපේ කැරට් රුපියල් 40යි. එයා දුන්නා කියන්නේ 300ට. එයාගේ වීඩියෝ ඔක්කොම දැම්ම. එයාගේ ෆාම් එකේ වුණ මොනවද ඇඩ්‍රස් එකක් තියෙනවා. මේ මාළු මිරිස් කරන්න පුළුවන් කැරට් එක හදන්න පුළුවන්. ඔයා කැටයක් නේ ගහන්නේ. කැටයක්. කැරට් වලට අපි ගහනවා එක ටිකක් දිගට. සාමාන්‍යයෙන් අපි දන්නවනේ කැරට් වලයක් ඔව් ඔව් පරිමාඩි භාගයක් ඒ වගේ. මෙහෙම මෙච්චර විතර කැටයක් දිගට ගහනවා. ඊළඟට මුල් වලින් දුවන ටිකට මුල්ලක් සාමාන්‍යයෙන් අපි මාඩි අඟල් 6 කැටයක් කියලා. 6 කැටයක්කට ගහනවා මුල් මුල් වලින් හැදෙනවා. ඒ කියන්නේ ලීක්ස් එකයි, මාල් මිරිස් එකයි, මේ බ්‍රොකොලි එකයි, ගෝන් එකයි. ඒ ටික ගහම කැටේ සෙට් කරලා අඟල් 6 වගේ කැරට් එකට ගහම හරි. දැන් මේ ඕනේ එතකොට ඔය කාබනික් කතාව හරිනේ. ඔව් එතකොට කාබනික් කතාව. කාබනිකනේ එතකොට කොහොමද? ඔව් ඒක සම්පූර්ණ හැදෙන්නෙම කාබනික මාධ්‍යකමනේ. එතකොට දැන් සමහරක් කියයි දැන් මේ පසට කාලාන්තර රසායනික දාලා තියෙන නිසා මේකේ යම් ප්‍රමාණයක් හරි රසායනික අදිනවා. අරක දැන් ඔයාලා හදලා මේවන්නේ තනිකර කාබනික. ඔව්. එතකොට යා හැදෙන්නෙම සියලු දේම සිද්ධ වෙන්නේ කාබනික මාධ්‍යයක්ම තුල. ඔව්. ඒක අර ටෙස්ට් කරලා බලන්න ඕන ඒක කොහොමද? 100% 100%ක්ම පොඩ නයිට්‍රජන් මදි. ඒකට මොන හරි සොලියුෂන් එකක් දාන්න ඕනේ. ඒකටත් තියනවානේ මේ ඕගනික් විදිහට කරන්න පුළුවන් විදිහ. ඔව් දැන් ඔය අසොල්ලා පැලේ කියන විදිහට ගොඩ ප්‍රමාණයක් නයිට්‍රජන් තියෙන 21යි. උඩරිම ඩෝස් එක. ගන්න නැහැ නේ 21ක් කරනකොට පොළොව. ඔව් ගන්න වැඩි ඒක අපි දෙනවා. ඇත්තටම ඒකයි ඔය මේ ඔව් මේක කිමිකල්ස් දාන එකේ අවුල තියෙන්නේ. දැන් ඔය මිනිස්සුන්ට ඕනනේ කොහොමද ඕගනික් ඕන කට්ටියට ඕගනික් විදියට දෙන්න පුළුවන්. දැන් මම අර බැලුවයි දැන් අර ගහපුවාම කාට හරි ඕන නම් ඒක පිටින්ම ඕන නම් ගෙනියන්න පුළුවන්. කියන්නේ 100% ඉතින් ගෙදර ගිහිල්ලා තියාගෙන ගලවගෙන ඔව් එයාට තියාගන්න පුළුවන්. ඔව් එයාට වැඩක් කරගන්න. ෆ්‍රිජ් එක වෙනුවට ඔව්. සාමාන්‍ය අපි කියමුකෝ ගෝවම් කියලා. ඒ මනුස්සයාට ගෝවා ගෙඩියක් කන්නේ නැහැ. ඔව් ඒක තමයි. කුට්ටිය පිටින් පැලේ ගෙදර තියාගත්තා. දවසට අවශ්‍ය වේලට ප්‍රමාණය කපලා ඔව් ගෝවා කපලා කන්න පුළුවන් නේ. ඔව් ඒකට වතුර ඩිංගක් දාන්න තියෙන්නේ. ඊළඟට ආය ඒක ආය ඕඩු වෙලාට ඉදිරියට කැල්ල කපලා කියනවා. ඔය ඒවා හොයන ඒ කෑම හොයන මිනිස්සු ගොඩක් ඉන්නවා. වෙලා තියෙන්නේ වෙළඳ පෙලින් යන්නේ නැහැ ඒක. ඒක ඔව් සම්පූර්ණ කරන්නේ නැහැ කාටවත්. වෙළඳ පෙලින් යන්නේ නැහැ ඒක. හෙලෝ මේ හිටියන්නේ සාමාන්‍ය ලීස් ගහක් අපි මිහින් යවනකොට නේ අන්තිමට දණ්ඩයි කොළ දෙක තුනක් තියෙනවා. ලීක්ස් ගහ. අරක එහෙම නෙවෙයි. සම්පූර්ණ ගහම. ඔව්. ඒක අර ප්‍රවාහනේ ඒ වගේ පොඩි පොඩි ගැටලු වෙයි. ඒ වුණාට මිල ඒකට හදාගත්තම ඒකට කැමති අයට මිලේ ප්‍රශ්නයක් නෑ. ඔව්. අද චිකන් කෑවත් කන්නේ ඉතින් කොනක පොඩි අවුලකින්. ඔව්. ඔව්. ඒ කියන්නේ ඒක දින විසත් එක්ක. දන්නවනේ ඒකට ගහන එක මේ ආයස්තර දෙන ඩෝස් අනම් බණන් අවුල් කියලා. එතකොට මේකත් එක්ක බලනකොට අර විදිහට මේ ස්වාභාවිකම එළවලුවක් දෙනකොට ආසාවෙන් කයි. ඉතින් කිසිම චකිතයක් නැහැ. එයා දන්නවනේ මේක 100%ක්ම. අනික දැන් මීටර් දාලා බලන්න අපේ තාක්ෂණයක් නැහැ නේ අපේ වෙළඳ පොලේ. කාබනික එළවලු අපි යවුවා කිමුකෝ කාබනික මේවා කාබනික කියලා. වචනක විශ්වාසය විතරයි. මේක කාබනිකයි. අර විදිහට හදලා කරලා යවුවා. ඒක කරන්න බලමු මොනවා හරි. මෙහෙමයි මේ අර චූටියට හරි චූටියට පටන් ගන්න ඕන. මේකනේ දැන් ඔයාට මේ ඉන්වෙස්ට් කරන්න මිනිස්සු ඉන්න බෑ. කියන්නේ දැන් අපි පටන් ගත්තා. පටන් ගත්ත මොකට යන මූලික වියදමක් තියෙන ඕවා මේවා කරපුවාම ඕකයි බෝගේ හදලා හදන්න පුළුවන්. ඔව්. ඒක අපේ ෆාමස්ලා
10 දිනක් සෙට් කරගත්තා නම් ඌ බෝගි හදන. එතන සත්‍යයක් එදා යන්නේ නැහැ. තියෙන්නේ මාකට් එකේ වැඩි. මේ කරනවා නම් දැන් අයිය පොඩි මිනිස්සුන්ට දෙන්න බෑනේ. දැන් මේක අනිවාර්යෙන්ම ලක්ෂරි මාකට් එකට යන්න ඕන. එතකොට එයාලට මේක මාකට් වෙන්න ඕන. ඒ වගේ පොඩි වැඩ ටිකක් තියෙනවා නේ. ඒකට අපිට දැන් මිනිස්සු මේකට එකතු කරගන්න ඕන. සුපර් මාකට් එකේ තියෙන කීස් එකයි මේ අමුත් කැමති විදිහ කෙනෙක් යෝර්නේ. මොකද දැන් මේක බෑ යාලගේ වෙනවා මාකට් එකක් තියෙනවානේ. යාලට ඒක කරන්න බෑ අයියේ. මොකද යාලගේ දැන් මෙහෙන් ඇවිල්ලා පුඩ් සිටියෙන් ගන්න මොනවාද ඇවිල්ලා මෙහෙන් ගන්න නැහැනේ අපෙන්. නෑ. යාලා අර ගන්න ටිකකින් විතරනේ ගන්නෙ. ගන්න ටික දෙන ඒ වගේ මේ ඕගනිකුත් නෙමෙයිනේ. නෑ. අපි දන්නේ. මෙහෙමයි කතන්දරේ. සාමාන්‍ය එක අපිට කියලා හරි කරන්න පුළුවන් පුඩ් සිටි එකට අපි ගිහින් දෙනවා. අපි කියමුකෝ ඔයාගේ සිස්ටම් එකට හැදුවා කියලා. ගෝවා. අපි සාමාන්‍යයෙන් ඉස්සලාම ගුව ගෙඩි 10ක්. පැල 10ක් හොඳට ගෙඩි කරලා පිළිවෙලකට හදලා 10 ගිහිල්ලා දෙනවා යාලට. මේක ඔයාලා උන්ට පොඩක් ගාණක් දෙන්න වෙනවා අපිට. දීලා ඒක මාකට් කරගන්න ඒක නෙවෙයි. මේක 100ක් කාබනික මේ 100ක් කාබනික හොයන කස්ටමර් කවුරු හරි ආවොත් ඔයා මේක දෙන්න. මේක මේ විදිහයි මේ කාබනික හොයන කෙනාට අපි මේක දෙන්නේ. එතකොට එයාට ඒක සැටිස් වෙච්ච ගම ඊළඟ දවසට එයා ඇවිල්ලා ඒක ඉල්ලනවා. එහෙම ක්‍රමානුකූල ටික වෙලදපොළ නිර්මාණය වෙනවා. ඒකට ඔයාගේ ඔය තාක්ෂණය හරියටම ගමක් ඇත හැකි සුපිරිට. මේ දවස් ටිකේම කපනවා එක දිගටම. කීයද දැන් අද? 3000 යන්නේ. අද 3000යි. ඔව්. දැන් වැඩිම ගිහිල්ලා තියෙන මේ සැරේ නේ. නෑ ගිය පාර ගියා 7000ට. බ්‍රොකෝලි කිලෝ එක? 4000 7000. මේ පාර මේ 3000ත් අවුලන්නේ. ගිය පාර වැස්ස ගොඩක්ම වැඩි වුණා. මේ මලක් මේ කොච්චර විතර හැදෙනවද? මලක් කිලෝ එක? ඕක ග්‍රෑම් 150ක් විතර. මම හැදිලා නැහැ නේ. මේක මේ අපි සාමාන්‍ය දෙන්නේ මෙයා මේ සයිස් එකට තමයි දෙන්නේ. මේක සාමාන්‍ය ග්‍රෑම් 250 300 තියෙනවා. ග්‍රෑම් 300ක් තියෙනවා. ගස් තුනක් තිබ්බනම් කිලෝ එකක් නේ. ඔව්. පරණ ගස් මම කපනවා. ගස් මට සිතන මේස සුපිරිය. එයින් තව කී දවසක් ඔය මිල අල්ලගෙන ඉඳින්නේ නම් බය. හැබැයි තියෙන්නේ වැස්සත් එක්ක. ඈ ඔක්කොම නැති වෙලා ගියා. ඔය පොඩ්ඩක් මිලක කොල්ලෝ කියන්නේ ඉස්සර ඩිමාන්ඩ් එක කියලා. මොනවා වුණත් ඉතින් දැන් මේ වයසට කපන්න එපා. දැන් මේක උඩරිම හෙට වෙනකන් තියත හැකියි. අනිද වුණොත් මේ දැන් ඉස්සීගෙන යනනේ මොට්ටු. ඔව්. මේ මොට්ටු ඉස්සෙන්නේ. පොඩ ඔය ඉස්සෙනවා කියන්නේ මේ ඕවර්. ඕවර් වේගෙන එන්ට ඔන්න මෙන්න. හරිද? නැත්තම් මේ ලෙවල් එකට තියෙන්න ඕන. දැන් මේ කොටස ඕවර් වෙලා නැහැ. මේ ඕවර් වෙනවා. යාලා කියන්නේ එහෙම තමයි. මේ මෙහෙම ගොඩාක් ඉස්සුනොත් ඕවර් වෙනවා කියලා කියන්නේ. මේ පාර මේ දාපු වැරයිටි එකක් හොඳයි. මොකක්ද දැන්? මේ ටොපිට දැම්මේ. ගිය පාර අපි සුපර් ග්‍රීම් ගද වීන් මැජික් කියලා එකක් දැම්මා. මේ ජපාන් නට නේද නේ? මේක එන්නේ මම හිතන්නේ ටොකිටා බ්‍රෑන්ඩ් එක ජපාන්. මේක ටොකිටා. මේ ඔක්කොම ඉන්නේ ජපාන්. ජපාන් ගොඩක් වීජෙන්නේ ජපාන්. මේ ගෝවාට කැරට් එන එක. සර්කල් ගෝවා එකක් ගෙනවා. සුපිරි ගෝවා එක. අපේ මිනිස්සු දන්නේ ඒක හදන්න. ඒක වෙන්නේ ගෙඩි වෙනවා ඉස්සෙල්ලා. අටස් දාලා ගෙඩි වෙනවා. ගෙඩි වෙලා ටික තමයි තද වෙන්නේ ඇතුලේ. අර අපේ අය පුරුදුලා ඉන්නේ ගෙඩි වෙච්ච ගමන් කපන්නනේ. එතකොට බර නැහැ. සාමාන්‍ය මෙහෙම ගෙඩියක් ආවත් ග්‍රෑම් 700 වගේ ඉන්නේ. අනිත් මොඩල් එක මෙහෙම වෙච්ච ගමන් කිලෝ එකමාර දෙක පනිනවා. හැබැයි අර ඉක්මනට ගෙඩි වෙලා ක්‍රමයෙන් නීචි වයසට තමයි ගෙඩිය ගල් විලා එන්නේ. තද වෙන්නේ. ඒ මොඩල් එක මෙයාලගේ ගෙනාවා ඊට පස්සේ ඒක ෆේල් ගොවියෝ කැමති නෑ. ඒ හින්දා යාලා ඒක නතර කරා. නැත්තම් අනික දනිතයතු කඩවල වලින් ගෙන්නේ නේව තමයි. මික්ස් එකක් ගන්නවා නම් ගත හැකියි.
ඊළඟ වීඩියෝ එකේ රුපියලත් එක්ක නුවරින් හම්බ වෙමු. Goodbye.